ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ෂාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න නැමැත්තා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් අද එනම් 14 වනදා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. පොලිස් මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු වලට අනුව සැකකරු වන රැප් ගායකයට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙම සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර සැකකාර රැප් ගායකයාගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකු මෙන්ම මන්නාරම පොලිස් කොට්ටාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපලවරයෙක්ද වනවා. විමර්ශන වලින් හෙළි වී ඇති ආකාරයට අදාළ ගිනි අවිය ලබා දී ඇත්තේ මෙම පොලිස් කොස්තාපල්වරයා විසින් බවට තහවුරු වී තිබෙනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා මීට පෙර මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන පසුව එය රැප් ගායකයාට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ටාශයට ස්ථාන මාරුවක් ලැබ යාමෙන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවයි. මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ ප්‍රශ්න කිරීම හරහා ලබාගත් තොරතුරු මත පදනම්ව සැකකාර රැප් ගායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනාම නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හෝමාගම මූලස්ථාන පොලිසිය තවදුරටත් සඳහන් කර සිටිනවා. මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ කිවි අවිය ෂාන් පුතා සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවිය හමු වී ඇති බවට පොලිසිය පවසනවා. එම ගිනි අවිය පිළිබඳව ලද තොරතුරක් මත මන්නාරම කොට්ටාශ අපරාධ විමර්ශනායකගේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණ ඇතැයිද පොලිසිය පවසනවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.